අයිබෝන් ආශිර්වාදතුම දවසක් ප්‍රාර්ථනා කරනෝ සියලු දෙවදරුවන්ට මෙහිමිදිරූ දැසන ආත්මික සේවයක් නෑ ශරීරයක් නැතුව. ආත්මික සේවයක් කරන්න බැහැ ශරීරයක් නැතුව. එතකොට මේ දූවිල්ලෙන් ගත්ත දෙවියන් වහන්සේ දූවිල්ල අරගෙන ඒ දූවිල්ලට උන්වහන්සේගේ ජීවනයේ හුස්ම පිඹලා දීලා ආදම්ම මැව්ව මේ මිනිස්යව මැව්ව. එතකොට මේ මිනිස්යාගේ ශරීරය ගැන පොඩ්ඩක් කතා කරමු. ජේසු වරක් සදාකාලයට කල්වාරි කුරුස ගහට ගියා. එතකොට ජේසුගේ ශරීරය ගත්තොත් එහෙම ඒක තිරයක්. හැම ඇදහිලිවන්ත දේවදරුවෙක්ටම ජේසුගේ ශරීරය තිරයක් වෙනවා. මේ පොළව තලය, මේ ද්‍රව්‍යාත්මක තලය, මේ තලයේ ඉඳන් ස්වර්ගයට යන්න තිරය වෙන්නේ. ඒ කියන්නේ ආත්මික තලයන් අතර ගමනක් නැහනේ. ඒ කියන්නේ ස්වර්ගයට යන්න තියෙන එකම තිරය තමයි ජේසු. ඒ කියන්නේ ජේසු තමුන්ගේ ශරීරය කල්වාරි කුරුසයට පාවා දුන්න හේතුව තමයි සෑම ඇදහිලි වන්ත දේවදරුවෙක්ටම තිරය විවර කරන්න වුණා. තිරය විවර කරන්නට අවශ්‍ය වුණා ස්වර්ගයට යන්න. ඔන්න එතකොට ජේසුගේ ශරීරය ජේසු තිරයක් කරලා දුන්නා ඔබට මට ස්වර්ගයට යන්න, ස්වර්ගයට එකතු වෙන්න. බයිබලයේ ආත්මික සේවය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබටත් මටත් හිතන්න මේ පොළොව මත අවුරුදු 60-70ක ජීවිතයක් තියෙනවා. එතකොට මේ අවුරුදු 60-70ක ජීවිතේ ඒ කියන්නේ මේ ශරීරය කියන්නේ භාජනයක්. අපි දෙවියන් වහන්සේට භාවිතා කරන්න ඉඩ දුන්නොත්, වචනය අනුව පෝෂණය වුණොත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න මේක භාවිතා කරොත් මේ ශරීරය. එතකොට මේකට කියනවා ගෞරවාන්විත භාජනයක් කියලා. මේකට දේව මාලිගාව කියනවා. ඇයි අපි සැබවින්ම දෙවියන් වහන්සේව අදහද්දී දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ මා තුළට එනවා. අපි කියනවා හෝලි ස්පිරිට් බැප්ටිසම් කියලා. එතකොට මේක දේව මාලිගාව වෙනවා. දේව මන්දිරය වෙනවා. දේව මන්දිරේ නම් මේක තුළ තියෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයත් කැමැත්තත් පමණයි. එතකොට අපිට මේ ශරීරයක් තියෙන වෙලාවේ තමයි දෙවියන් වහන්සේට සේවය කරන්න පුළුවන්. ශරීරයක් තියෙන වෙලාවට, ශරීරයක් තියෙද්දි තමයි අපිට මේ සේවය කරන්න පුළුවන්. ශරීරයක් නැතුව මේ සේවය කරන්න බෑ. දෙවියන් වහන්සේගේ සේවය අපිට ශරීරයක් නැතුව කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ සේවය බලන්ට ඒක සුභාරංචිය වේවා. දෙවියන් වහන්සේගේ ගැලවීම ලෝකෙට දෙන්න බෙදා සාමේ දානි මෙදා. දෙවියන් වහන්සේගේ වචනය ගැලවීම ප්‍රකාශ කරන්නට ඒක මනුෂ්‍යයට තමයි බාර කරලා දීලා තියෙන්නේ. මොකද්ද මේකට හේතුව? මොකද්ද මේක පිළිපස්සේ තියෙන රහස? දැන් දේවදූතයන්ට බාර කරා නම් ඒක ඊටාම වේගයෙන් අකුණු සැරක් වගේ විදුලි කොටනවා වගේ වේගෙන් යාලට කරන්න බැරිද? ඔව් පුළුවන්. හැබැයි දේවදූතයන්ට සාපේක්ෂව මනුෂ්‍යයා කියන්නේ හරිම දුර්වල භාජන. අපි කැඩෙනවා, අපිට රිදෙනවා, අපිට දුක හිතෙනවා, අපි ලෙඩ වෙනවා. අවුරුදු 60-70ක් අපි ආයුෂයෙන් අපේ ශරීරය මැරෙනවා. ඊටත් කලින් අපි ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. රියානතුරු, මාර්ගානතුරු, කොච්චර දේවල් විපත්, රයිට්, ස්වභාවික විපත් හැම දෙයකටම අපි යටත් වෙනවද, භාජනය වෙනවද? ඒ කියන්නේ මේක දුර්වල භාජනය. භාජනය දුර්වල නැත්තම් දැන් හිතන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ඕනේ ඔබ මා හරහා, ඔබ මා තුලින් තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න ඕනේ. එතකොට ඇයි දුර්වල භාජනය තෝරගත්තේ? හිතන්නකෝ යම් මෙහෙකරුවෙක් දේවදාසෙක් යේසුස්ගේ නාමය තුල රයිට් කටයුතු කරනවා. එතකොට දෙවියන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවන් එයා හරහා කරනවා. එතකොට භාජනයේ දුර්වල නිසා එයා දේවදූතෙක් නෙමෙයි, සාමාන්‍ය නිකම්ම ඔබ මම වගේ මිනිස්සෙක් නිසා. හැමෝම මිනිස්සෙක්ම එකයිනේ. මනුෂ්‍ය ස්වභාවය ගැන කතා කරනවා රෝම පොතේ.
රයිට් සියල්ලම පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටි. මේ මනුෂ්‍ය ස්වභාවය දුර්වලයි 100% දුර්වලයි. ඉතින් දේවදාසයෙක් හරහා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා එළියට එනවා. ඒක ඔබ තුලින් මා තුලින් දේවදරුවෙක් තුලින්. ඕක දකින්න හැමෝම එතකොට භාජනයට ගෞරවය දෙන්නේ නැතුව දෙවියන් වහන්සේට මහිමය දෙනවා. අන්න ඒකයි දුර්වල භාජනයක් භාවිතා කරේ. භාජනයේ දුර්වලයි. හැබැයි භාජනයේ ඇතුලේ තියෙන ආලේපය වචනය ආත්මය දෙවියන් වහන්සේගේ ඒක මහිමාන්විතයි. එතකොට අපි භාජන අංකයක අපි පිරින්ට ඕනේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ආලේපයෙන් ආත්මයෙන්. අංක 2 අපි ඉඩ දෙන්න ඕනේ සිතින් දිලින්දෝ භාග්‍යවන්තය මක්නිසාද ස්වර්ග රාජ්‍ය බන්දන්ගේ නිහතමානී වෙලා ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබට ආදරෙන් අපිව භාවිතා කරන්නට උන්වහන්සේගේ කැමැත්ත කරන්නට මේ පොළොව මත දේව රාජ්‍ය බඳින්නට උන්වහන්සේගේ සභාව බඳින්නට ගොඩනගන්නට පේදුරුට යතුරු දුන්නානේ. ආත්මික තලය තුල අවසරය දුන්නානේ, අධිකාරත්වය දුන්නානේ. ඔබටත් මටත් දීලා තියෙන්නේ. ඒ නිසා for the advancement of the gospel සභාව ගොඩනගන්නට අපි ඔක්කොම right ක්‍රිස්තු ශරීරයේ අවයවයෝ සභාවේ හිස දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. ගීතාවලිය 23 එක ස්වාමින් වහන්සේ මගේ ඩේරාය මට කිසි හිඟයක් නොවන්නේ. ඇයි මට හිඟයක් නොවන්නේ? ස්වාමින් වහන්සේ මගේ ඩේරාය. උන්වහන්සේ මාර්ගයේ ජීවනයේ සැබෑවද මම කිව්වා. උන්වහන්සේගේ මාර්ගයේ මොන දේවදරුව ගියත් උන්වහන්සේ අපිට මඟ පෙන්නනවා. ඒ කියන්නේ අපි උන්වහන්සේට යටත් වුණාම 100%ක් හරි දේ හරි වෙලාවට හරි විදියට හරි ප්‍රමාණයට උන්වහන්සේ අපිව භාවිතා කරලා කරනවා. ඒ කියන්නේ අපි කරනව නෙමෙයි උන්වහන්සේ අපිව භාවිතා කරලා කරනවා. ඕකට තමයි කියන්නේ ඔබ මම භාජනය වෙනවා කියලා. දෙවියන් වහන්සේ ඔබ මම භාවිතා කරනවා කියන්නේ අපි ගෞරවාන්විත භාජන. එල් ෂඩ්ඩායි උන්වහන්සේ ඔබ මව වෙන් කර තියෙනවා. separated unto God. ඉතින් උන්වහන්සේට වෙන් වුණාව අර එදා ශද්‍රාක් මේසාක් අබෙද්නෙගෝ අන්න ඒක වගේ. ඒ කියන්නේ උන්වහන්සේ හැම වෙලෙම දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ මා 90 වරෙන් කිව්වා. ඒක තුන්වෙනි කාරණාව. ජේසු 90 එන්න බෑ මේ බලන්න. ඒක තුන්වෙනි කාරණාව. ජේසු 90 එන්න බෑ. අපි අංක 1. මොකද අංක 1? ඔයා මම අපිව නොසලකා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ශරීරයට අවශ්‍ය කැම බීම ගන්නෙ නැහැ කියන එක නෙමෙයි. අපි තීරුම් ගන්න ඕනේ අපි දෙවියන් වහන්සේට පාචනයක් මේ ශරීරේ. එතකොට අපි අනවශ්‍ය දෙයට යන්නේ නැහැ. අපි පාපයට වෙන් වෙන්නේ නැහැ. තෘෂ්ණාවට වෙන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඉන්දියර දෙවියන් වහන්සේ මිසක් এডুকেෂන් අධ්‍යාපනය නෙමෙයි. අපේ ඉන්දියර මනි සල්ලි නෙමෙයි. අපේ এডুকেෂන් එක රිලේෂන්ෂිප්ස් වැරදි සම්බන්ධතා නෙමෙයි. අන්න ඒකයි අපි එතන ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ආත්මාර්ථය උදෙසා යන ගමනක් නෙමෙයි. අපේ මහිමේ උදෙසා යන ගමනක් නෙමෙයි. ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මහිමේ උදෙසා යන ගමනක්. තබනා පියවරක් තියෙන්නේ මේ. එන දවසේ කරදර දවසට සෑහිකව හැම දවසෙම මේක ongoing process එකක්. අර අබ ඇටේ ගහක් වෙන්න අවුරුදු කොච්චරක් යනවද? ඊට පස්සේ ඒක පළ දරන්න කොච්චර කාලයක් යනවද? අන්න ඒ වගේ තමයි අපි දෙවියන් වහන්සේ තුල මේ පොළොව මේක ටෙස්ට් එකක් නේ. පොළොව තුල ඉන්න කාලය අවුරුදු 60 70 දෙවියන් වහන්සේගේ වචනය තුල අපි වර්ධනය වෙලා ආත්මයන් වහන්සේගේ පළ දරන්න ඕනේ. ඒකට අවුරුදු 60 70 හැම දවසක්ම දවසට පැය 24ක් තියෙන එක පැයක්වත් වෙන්කොට ගන්නට. ඔබ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමේ දකින්න කිව්වා. ඒ උන්වහන්සේගේ මහිමේ දකින්නට එක පැයක්වත් වෙන් කරගන්න. ඉතින් අංක 1 ඔයාව නොසලකා ගන්න ඕනේ. කසරගොඩේ ඉන්න පණුව කසරගොඩ නොසලකන්න ඕනේ. දිලින්දා කසරගොඩෙන් එසෙව්වේ කියනෝනේ. කසරගොඩ කියන්නේ මේ ශරීරය.
රයිට් මේ ලෝකේ මේ මාංශය මේ මායාකාරී තෘෂ්ණාව රයිට් ඊළඟට අංක 2 ජේසුගේ කුරුසේ අරගෙන ඉන්න කිව්වා මානුව වරෙන් මගේ කුරුසේ අරගෙන වරෙන් ඒ කියන්නේ දෙවි මේ පොළොව මත තමයි ආත්මික සේවය තියෙන්නේ ශරීරයෙන් නැතුව ආත්මික සේවයක් නැහැ සුභාරංචි කරන්න පුළුවන් ද ශරීරයෙන් නැතුව බෑ ඒ කියන්නේ ශරීරය නැති කෙනාට හිතන්නකෝ ඇදහිරිවන්ත දේව දරුවා ශාරීරික මරණයෙන් මතු එයාගේ ආත්මය ස්වර්ගයට ගන්නවා දෙවියන් වහන්සේ. එතකොට ස්වර්ගයේ ඉන්න ඔයාට සුභාරංචියක්වත් ආත්මික සේවයක්වත් අර කැඳවීමක් කරන්න බෑ. දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න බෑ. දේව සේවයක් කරන්න බෑ. ඒ වගේම තමයි කවුරු හරි උන්වහන්සේව නොඅදහමින් අදාහගන්නේ නැතුව ශාරීරික මරණයෙන් මතු මැරලා අපාය ගියා නම් by default එයාට කරන්න සේවයකුත් නැහැ අපායේ ඉඳගෙන. ඒ නිසා අපායේ ඉන්න කෙනාටයි ස්වර්ගයේ ඉන්න කෙනාටයි දේව සේවයක් නැහැ ආත්මික සේවයක් නැහැ. පොළොවේ ඉන්න කෙනාට විතරයි දේව සේවය තියෙන්නේ. දිනපතා කරන්න පුළුවන් ඒක. ඒක තමයි මේ කතා කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ කුරුසේ අරගෙන ඉන්න කිව්වා. උන්වහන්සේගේ කුරුසේ කියන්නේ මොකක්ද? දැන් කුරුසේ කියන්නේ බරයිනේ. බරක් තියෙනවා. ඒ කියන්නේ මෙතන වගකීමක් තියෙනවා. කුරුසේ කියන්නේ තමුන්ගේ මේ ශරීරය, తాවකාලික ශරීරය. රයිට්? මේක ගැන හිතන්නේ නැතුව දිවි දෙකට දාලා, දිවි පරදුවට දාලා මතේ 6:33 සියල්ලට ප්‍රථම දේව රාජ්‍ය දේ ධර්මිෂ්ඨකම ස්වයන්ට. එවිට මේ සියල්ල උඹලට එකතු කරනු ලැබේ. ඒ අංක 1 දේව කාර්ය, දේව රාජ්‍ය, දේව කැමැත්ත කරන්ට. රයිට්? ඔයා ගැන නොහිතා ඔයාව දෙක කරගෙන දෙවියන් වහන්සේව එක කරගෙන ප්‍රාණ පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කැපවීමෙන් දෙවියන් වහන්සේගේ දේ කරනවාද? ඒක තමයි කියන්නේ කුරුසය. මගේ කුරුසය අරගෙන එන්ට මා අනුව එන්ට බය වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකිනවා. රයිට්? ඔබ ගිනි මැදින් යන වෙලාවෙත් ශද්‍රක් මේසත් අබෙද්නගෝ වගේ ඔබ ජල මතින් යන වෙලාවෙත් පේදුරුට අත දුන්න ඇදහිල්ලෙන් ජල මත ඇවිදින්න රතු මුහුද ඉස්සරහට ආවට පස්සේ මෝසෙස් එක්ක ක්‍රියා කළ දෙවියන් වහන්සේ රතු මුහුද දෙබෑ කරා. ඒ රතු මුහුද මැදින් යනවා කියන්නේ මොකක්ද? ඒ තමයි මේ ලෝකයේ මේ පෘථිවිය මත the lowest point පහත්ම මේ පෘථිවියේ තියෙන ගැඹුරුම ස්ථානය රතු මුහුද දෙබෑ කරාට පස්සේ ඉතින් ඔයා වැටෙන්න පුළුවන් මොන අඩියට වැටුණත් හැබැයි දෙවියන් වහන්සේ තුල නම් දෙවියන් වහන්සේ ඔසවනවා. දිලින්දා කසල ගොඩෙන් එසෙවේ. ඒ නිසා මේ දේ මට අවශ්‍ය වුණේ නැහැ කතා කරන්න. මේ දේ දෙවියන් වහන්සේ ආසුණව දැනගන්නවට දෙවියන් වහන්සේ කරුණා කරනවා. ඒ දෙවියන් වහන්සේගේ කරුණාව අපේ ජීවිතයට යොමු වුණා නම් හැම දෙයකින්ම අපි කලවන්නවා. හැම දෙයකින්ම අපි එළියට ඇදලා ගන්නවා. රියන්තෙලිය සුකපහත්තිරිය සුකනනුකම රියන්තෙලිය ශිතේ. ඔයාදියා මොන යකා බලාගෙන හිටියත් කමක් නැහැ. මොන මනුෂ්‍යයා වැරදි විදියට බලාගෙන හිටියත් කමක් නැහැ. කවුරු මොන වැරදි විදි ඊට වාට විරුද්ධව සැලසුම් කරලා තිබ්බත් කමක් නැහැ. ඔයා මොන විපතක් පීඩාවක් කරා දැන් මේ මොහොතේ ගමන් කරත් කමක් නැහැ. දෙවියන් වහන්සේට බාර වෙන්න. දෙවියන් වහන්සේට බාර වෙන්න. දෙවියන් වහන්සේට බාර වෙන්න. ඒ දෙවියන් වහන්සේට පුළුවන් බොමාව නිදහස් කරන්න. රීනා නූල් අරියත්තේ ශීකමාන මුතේ සිදල් රියත්තේ උන්වහන්සේගේ ගෞරවාන්විත භාජනයේ බිඳින්න කිසිම කෙනෙක්ට උන්වහන්සේට දෙන්නේ නැහැ. මම කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න. රයිදුල්ලා ලියශීකමාන උන්වන්දේ සදියාරී ලිකසිතේ ඔබත් මමත් අපි එක්කෙවමු. ඇස් දෙක පියාගමු. ඇස් දෙක පියාගමු. දෙවියන් වහන්සේට කතා කරමු. උන්වහන්සේට කියමු ස්වාමිනේ මෙතෙන් පටන් මගේ ජීවිතය ඔබ වහන්සේ මාව ගෞරවාන්විත භාජනයක් විදිහට වෙන් කරගන්න. යේසුස්ගේ නාමයේ පවණක්ම මහිමයට පත් කරන්න. ඔබ වහන්සේගේ ස්වර්ගයේ කැඳවීම කරන්න. ආත්මයෙන් මඟ පොන්වන්න. ස්පිරිට් ලෙඩ් ආත්මයෙන් මඟ පෙන්වන මැනේ. Raitalo Ricando Shimano Nimando Sabiari Sitanto Alfa Lipato Samicanto Ripate Shimana Maruka Diantelilia Sudarianto Koti Pashimante
ස්වර්ගීය වැඩවසන ජීවමාන පියාණන් වහන්සේ යේසුස්ගේ නාමයෙන් පමණක් මහිමයට පත් කරන පිණිස ශුද්ධාත්මානුභාවයෙන් සහ අනුග්‍රහයෙන් ස්වාමිනේ මේ හැම දරුවෙක්ම ස්වාමිනේ දැන් වෙන්කොට ගන්න ස්වාමිනේ ස්වර්ගීය මහිමය උදෙසා වෙන්කොට ගන්න ස්වාමිනේ මේ පොළොව මත ස්වාමිනේ ශරීරයක් ඇතිකොට පමණයි ස්වාමිනේ ආත්මික සේවය කරන්න පුළුවන්. ඉතින් ස්වාමිනේ සීමා සහිත කාලයක් ස්වාමිනේ ඔබ වහන්සේ මේ දරුවන් පොළොව මත තබලා තියෙනවා ස්වාමිනේ. ඒ තබලා තියෙන කාලය තුල දවසේ කරදර දවසට සෑහේ ස්වාමිනේ දිනපතා ස්වාමිනේ ඔබ වහන්සේව සොයන්ට ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය තුළ පෝෂණය වෙලා වර්ධනය වෙන්නත් ස්වාමිනේ ඔබ වහන්සේගේ ආත්මීය මඟ පෙන්වීම ලැබීමේ ඵල දරන්නත් ස්වාමිනේ එතනින් යාට ස්වාමිනේ ඔබ වහන්සේගේ සුභාරංචි සේවය ගැලවීම ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේව බෙදමින් මේ ලෝකයට සමාදානය ගෙරයන්ට ස්වාමිනේ මේ හැම දරුවෙක්ම වාජනයක් ගෞරවාන්විත වාජනයක් විදිහට භාවිත කරන්න ස්වාමිනේ ස්වාමීන් වහන්සේ යහපත් විපත්ති දවසේ බලකොටුවක් කිව්වා ස්වාමිනේ ඔවුන් ඔබ වහන්සේගේ කාර්ය කරද්දී ස්වාමිනේ ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන්ගේ රැකවරණය ස්වාමිනේ ඔබ වහන්සේ කල්වාරි ලෙන් වසා ගනිමින් ස්වාමිනේ ස්වර්ගී කවුළු විවර කර ස්වාමිනේ අත්ගසමින් ස්වාමිනේ සපයන්ට මග දෙවිතුනේ සපයන්ට මග දෙවිතුනේ සපයන්ට මග දෙවිතුනේ මේ පහත පොළොව මතත් මේ ස්වර්ගයේ යටත් එකම එක නාමයක් ඒ බලයේ නාමය යේසුස්ගේ නාමය රයිතුලා ලියන්ෂු කබියන්තෝ සිමන්තෝ සියාරීරිකන්ටෝ ලියරුසිටේ හැම මිනිසෙක්ම දන්නව නාමයක් හැම ආත්මයක්ම දන්නව නාමයක් ස්වාමිනේ ඒ නාමයේ දරිය ස්වාමිනේ Riattola lukashika manamati dire locomonomet me polo kampa veනවා Riattola liashika manamati asiditi kandu hel parvata පහ වෙනවා ස්වාමිනේ අලේරිය කටුව සියමනරත් ඉතින් ස්වාමිනේ ඔබ වහන්සේ ඉලාරිය තුර කපියන්තේ ශරියන්තෝ සිමන්තෝ එදා ස්වාමිනේ ඒ වනාන්තර ගම ගියා වගේ ස්වාමිනේ මේ දරුවන් ඉදිරියෙන් ගමන් කරන්න ස්වාමිනේ මේ දරුවන් පෙර ආතුව ගමන් කරන්න ස්වාමිනේ ගීතාවලිය 23 ස්වාමීන් වහන්සේ මාගේ නිරාය මට කිසිම කියන්නවන්නේ මේ දරුවන්ට හිඟයක් නොවන පිණිස ස්වාමිනේ ඒ ස්වර්ගික ගමන ස්වාමිනේ මඟ පෙන්වමින් ගෙන යන්න මාර්ගයේ ජීවනයේ සැපයද මම කිව් ඔබ වහන්සේගේ ශාරීරිය අපිට තිරයක් කොට බාර දුන්නා අපේ ස්වර්ගයට මාර්ගය ඔබ වහන්සේගේ ශාරීරියේ තිරයක් කොට ස්වාමිනේ දුන්නා ඉලා රුතුර කපයන්තෝ ශීමානනුවන්තේ සිකාරිතියන්ටස් ස්තුති ස්වාමිනේ ඔබ වහන්සේගේ ශාරීරියේ ගෞරවාන්විතව ස්වාමිනේ ලියතරු කපයන්තිරිය කුෂික මනමන්තේ සිකතිලලෙොත්සු කබ්‍රයන්ති මේ මිනිස්යාට දෙවියන් වහන්සේගේ සමාදානය කරුණාව සලස්ම දෙන්න ස්වාමිනේ කුරුසිය මත ස්වාමිනේ එල්ලුවා ස්වාමිනේ ඒ වගේ ස්වාමිනේ අපි මේ පැලඳගෙන ඉන්නව తాවකාලික ශරීරය ස්වාමිනේ ඔබ වහන්සේගේ ආත්මික සේවය කරන්න ස්වාමිනේ භාවිත කරන්න ඒ විතරක් නෙමෙයි ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනයේ කැමැත්තේ ප්‍රකාරයට ස්වාමිනේ ඔබ වහන්සේගේ ආත්මය පැලඳ ගන්නට ආත්මයන් වහන්සේගේ ඵල ඔබගේ ආත්මය පැලඳ ගන්නට මේ මාංශයට මැරිලා ඔබ වහන්සේගේ ආත්මයට ජීවත් වෙන්න ඔබ වහන්සේගේ කැමැත්ත කරන්න මේ හැම දරුවෙක්ටම කරුණා කරන්න in the mighty name of Jesus යේසුස්ගේම අනගිබවනීය උතුම් නාමයට අපි පාර වෙනවා in the mighty name of Jesus යේසුස්ගේම නාමයට අපි පාර වෙනවා රිතොලෝ ලූෂා මියමෝ කොරුතා දියන්ටිස් අන්ටිසෙටිලියා රුසිකෙටි be transformed